තෙරුවන් සරණයි හැමදෙනෙක්ටම. මේ ලෝකේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන තුනට මේ ලෝකේ යටත් වෙලා තියෙන්නේ. මේ ලෝකේ වහගෙන තියෙන්නේ මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන අපරාජිත ධර්මතා තුන. ඒ නිසා මේ බුද්ධ ශාසනයවත් සදාකල් තියෙනවා කියලා එකක් නැහැ. බුද්ධ ශාසනයටත් වඩා අපේ මේ ජීවිතය හරිම කෙටි. ඒ නිසා මේ අපේ ජීවිතය ධර්මයට අනුව හැඩගස්වාගෙන ධර්මයට අනුව මේ ජීවිතය ගත කරන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. මොකද වීරය කරේ නැත්තම්, උත්සාහ කරේ නැත්තම් අපේ ජීවිතත් මේ ලෝකේ වැඩි හරියක් දෙනා නිකන් නිස්කාරණේ හිස් මිනිස්සු මැරිලා යනවා වගේ අපිටත් අපේ ජීවිත හිස් මිනිස්සු වගේ මේ ගෞතම බුද්ධ ශාසනය ලැබිලා තියෙන වෙලාවෙත් නිකන් නාස්ති කරගන්න සිද්ධ වේවි. මේසා උතුම් ත්‍රිවිධ රත්නයක් අපිට ලැබිලා තියෙන වෙලාවේ අන්ධයන්ට මණික් ගලක් පෑගුණාම ඒ අන්ධයාට ඒක මණික් ගලක් කියලා තේරෙන්නේ නැහැ වගේ මේ ත්‍රිවිධ රත්නේ තියෙන වෙලාවේ අපිත් අන්ධයෝ ගානට වැටිලා මේ ත්‍රිවිධ රත්නේ නිකන් නාස්ති කර කර මේ ත්‍රිවිධ රත්නේ තියෙන කාලය නිකන් විනාශ කර කර ගත කරොත් හිස් ජීවිත බවට පත් වෙන්නට සිද්ධ වේවි. ඒ නිසා පුළුවන් තරම් අපි මේ ධර්මය නිවැරදි තැනින් අල්ලගෙන නිවැරදිව බණ භාවනා කරලා නිවැරදිව භාවනාවට යොමු වෙලා මේ සසරින් එතර වෙන්න උත්සාහ කරන්න ඕන. හැබැයි එතර වෙන්න අමාරුයි නම්, එතර වෙන්න තරම් ඔබට වීරයක් නැත්තම් මේ ශාසනයේ එක අඩියක් හරි නිර්වාණය කියන ෂේම භූමිය පැත්තට තියාගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒකට හේතුව තමයි අපිට මේ සමහර විට ලැබිච්ච පළවෙනි බුද්ධ ශාසනයත් අවසාන බුද්ධ ශාසනයත් මේක වෙන්න පුළුවන්. හැබැයි ඒක ගන්න නම් ඒ එක අඩිය අපි ඉස්සරහට තියාගන්න නම් ධර්මය නිවැරදි තැනින් අල්ල ගන්න ඕන. මම මෙහෙම කියන්න හේතුව අද අධර්ම මත අපිට ඕන තරම් ඇහෙන්න දකින්න ලැබෙනවා. මොකද බුදුරජාණන් වහන්සේත් අලගද්දූපම සූත්‍ර දේශනාවේ දේශනා කරලා තියෙනවා සර්පයාව වලිගයෙන් අල්ලගත්තොත් ඒ සර්පයා ආපසු හැරිලා දෂ්ට කරලා ඒ අල්ලගත්ත මිනිසයාගේ අතට දෂ්ට කරලා මරණය හෝ මරණය සමාන දුකකට ඒ මිනිසයාව වටනවා කියලා. ඒ වගේ ධර්මයේ වැරදි කොනෙන් අල්ලගත්තොත් අන්න ඒ වගේ ඒ ධර්මයේ වැරදි කොනින් අල්ලගත්ත හේතුව නිසාම අපිට අනිවාර්යයෙන්ම මේ සසරේ විලාප තේතිය දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපායවල් ගානේ වැටිලා, තිරිසන් ලෝකවලට වැටිලා, പ്രേත ලෝකවලට වැටිලා දුක් විඳිනකොට ආයි අපිට කරන්න දෙයක් නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට කිසි කෙනෙක්ට අපිට පිහිට වෙන්න පුළුවන් කමක් නැති වේවි. මොකද බුදු කෙනෙක් හිටියත් ඒ වගේ ආත්මභාවයන් ලැබුවහම ආයි උන්වහන්සේලාටවත් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා අපි හරි පරිස්සමින් ධර්මය මොකද්ද අධර්මය මොකද්ද කියලා තේරුම් අරගෙන මේ සසරෙන් එතර වෙන්න උත්සාහ කරන්න ඕන. එතර වෙන්න බැරි වුණත් අඩුම අපි මේ ඉන්න තැනට වඩා එක අඩියක් දෙකක් හරි මේ බුද්ධ ශාසනය අපිට ඉස්සරහට තියාගන්න පුළුවන් වේවි. මොකද ඔබ මෙතනදී වඩන භාවනාව, ඔබ මෙතනදී අහන බණපදය ඔබේ යම් දිනක නිර්වාණය සඳහා අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම ඔබට පිහිට පිළිසරණට එනවා කියලා නිසකවම කියන්න පුළුවන්. ඒ නිසා වඩන ප්‍රඥාව කවදාවත් තව කෙනෙකුට විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. වඩන ප්‍රඥාව කවදාවත් තව කෙනෙකුට හොරකම් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ප්‍රඥාව තමයි හැමදාම ඔබ ළඟින් තියෙන්නේ. මොකද හෙවණැල්ල වුණත් අඳුරේදී අපිව දාලා යනවා. හැබැයි අපි කරගන්න කුසල් ඒ වඩන ප්‍රඥාව, ශ්‍රද්ධාව ආදී ඉන්ද්‍රිය ධර්මයන් විතරයි අපිට දවසක පිහිටට පිළිසරණට ඇවිල්ලා මේ සසරෙන් එගොඩ වෙන්න පාර පෙන්වන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේ ධර්මයේ කියන යාත්‍රාව නැගිලා සසරෙන් එතර වෙන්න පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕන, මහන්සි ගන්න ඕන. නැත්තම් දැනටත් මේ සමාජයේ මේ ලෝකේ කොච්චර පරිහානියකට පත් වෙලා තියෙනවද? තව ඒක වැඩි වෙනවා මිසක් අඩු වෙන බවක් නම් පේන්නේ නැහැ. එන්න ආයුෂ අඩු වෙනවා. ටික ටික කෙලෙස් වැඩි වෙනවා. ලෙඩ රෝග වැඩි වෙනවා. මේව නිසා ආයි යහපත් ආත්ම භාවයක් අපිට මේ මනුස්ස ජීවිතේම ඊළඟ භවයේදීවත් ලබන්න පුළුවන් කියලා විශ්වාසයක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් මහන්සි වෙලා වීරය කරලා
අපි හැමෝම මේ ලැබිච්ච ත්‍රිවිධ රත්නයෙන් පිහිට පිළිසරණ අරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයෙන් පිහිටක් පිළිසරණක් අරගෙන මේකෙන් එතර වෙන්න එක අඩියක් හරි ඉස්සරහට තියාගන්න උත්සාහ කරන්නට ඕන. ඒ සඳහා මේ කෙටි ධර්ම දේශනාවත් ඔබට පිහිට පිළිසරණ වෙනුවෙන් පවතිවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.